ඔන්න ගෙනාවා සංසාරිනී බස් එක ට්‍රිප් යන බස් එක මං කිව්වා ඔන්න අනිත් බස් එක ගෙනගලා ඒක තමයි මේක. කලින් බස් එක 2 මිලියන් views කියලා තිබ්බා එක දවසක් ඇතුළත. පැය 24ක් ඇතුළත ලක්ෂ 20ක් බලලා තිබ්බා. දැන් ලක්ෂ 25ක් පැනලා ඇති. හැමෝම ඇහුවා මේවා හදන සුපිරිම වැඩ කවුද කියලා. අර කලින් පෙන්නපු එකත් මේකත් හදන එක්කෙනා දැවිල්ලා ඉන්නවා. එයාව පෙන්නන්නම් චුට්ටක් අගේ කරලා පෙන්නන්නම්. ඉස්සෙල්ලා අපි බස් එක ගැන බලලා ඉමු. මේ බස් එකේ නැති දෙයක් නැහැ ට්‍රිප් යන්න වගේම හදපු එකක් තමයි. එතකොට මේකේ තියෙනවා මේ ලයිට් සිස්ටම් එක. ඔය ඔක්කොම මම දර ඔන්නෝම බලාගෙන ඉන්න මෙතන ප්ලේයර් එකක් තියෙනවා බස් එකේ. ට්‍රිප් ගියාම සින්දු දාලා නටන්න ඕනේ. අපි බලමු සින්දුව ප්ලේ කරලා බස් එකේ ප්ලේයර් එකෙන්. ඔන්න ඔය වගේ. වැඩිම කරලා බලමු. ඔන්න ඔය වගේ බස් වලටම ගැලපෙන සින්දුවක් දාලා බලද්දි මේක ගතිය තියෙනවා. බලන්න මේ බඳේ තියෙන ලයිට් සිස්ටම් එක. ටින්ටඩ් එක මේ වීදුරු ඕන එකක් අරින්න වහන්න ඔක්කොම කරන්න පුළුවන් මේ වගේ. ඉතින් බලන්න රිම් කප් එතන බලන්න මේ පිටිපස්ස බලන්න ඇවිල්ලා ස්පොයිලර්ස් සන් කැප් ඔක්කොම ගහලා ඒ විතරම ඇත්ත බස් එක වගේම හදලා තියෙන්නේ. බලන්න බස් එකේ පිටිපස්සත් කොහොම ඇවිල්ලා මේ ස්ටිකර්ස් එහෙම මෙච්චර ලස්සනට ඇවිල්ලා තින්නේ කොහොමද කියලා එයා කතා කරද්දි තේරෙයි. එයාගේ කලාත්මක හැකියාව මේවට තියෙන හැකියාව ඔක්කොම එයා කැමති වුණේ කලින් බස් එක පෙන්නද්දී අපි සින්දු ස්ටොප් කරලා ඉමු. එයා කැමති වුණේ කලින් බස් එක පෙන්නද්දී එයා කැමති වුණේ එයාගේ නම් ප්‍රසිද්ධ කරන්න ෆෝන් නම්බර් දාන්න. මම කිව්වා ඊට පස්සේ බලෙන්න එන්න මල්ලි ඔයාව පෙන්නන්න ඕනේ කියලා තකහණියක් නුවර ඉඳලාද ගෙන්න ගත්තා. දැන් බලමු අපි පොඩ්ඩක් එයත් එක්ක කතා කරලා. එහෙනම් ඔන්න සුපිරි බාණ්ඩ දෙකම එක ළඟ තියලා තියෙනවා මෙතෙන්ට